අපි දැන් කතා කරමු උෂුරෝ මෞෂිගේ. උෂුරෝ මෞෂිගේ back rounders. හරි? මේක එකට important වෙන්නේ hip එක හැරිලා පිටිපස්සේ ඒ කියන්නේ අපේ අනිත් පැත්තේදී පිටිපස්සේ ඉස්සරහින් ඉන්න එක්කෙනාව ආපහු මෙහෙම වටෙන් බලලා ඇටැක් කරන එක තමයි මේන්ලි වෙන්න ඕන වැඩ. කකුල මෙහෙම කරනකොට මෙහෙම ගෙනාවොත් ටෙක්නික් එකක් නෑ එතන. අයි ඉතින් ආව පේන්නේ නැතුව ඇටැක් කරලා වැඩන්නේ. මේ කකුල් දෙක හිප් එකත් එක්ක ක්‍රොස් වෙලා මෙන්න මෙහෙම හැරෙන්න ඕන. බලන්න. පළවෙනියට හැරුණා දෙවනියට මේ හැරිච්ච කකුල ඔහොම ටර්න් කරන්න තියෙන්නේ. උෂුරෝ මෞෂිගේ එක පොයින්ට් එක විතර ගන්න ගොඩක් වෙලාවට හීල් එක. එතකොට හීල් එක වදින්න ඕන ඔහොම. මම ගොඩක් වෙලාවට උෂුරෝ මෞෂිගේ එක ප්‍රැක්ටිස් කරලා තියෙන ඕගොල්ලෝ මෙහෙමනේ මේ එල්බෝ එක වාච් කරන්න කියලා කියනවා. මේකත් එක්ක ගියහම අතින් යවන්න පුළුවන්. හරි. බේසිකලි උෂුරෝ මෞෂිගේ කියන්නේ මෙහෙම කරලා ඇටැක්. අපි කුමිත ටෙක්නික් එක උෂුරෝ මෞෂිගේ එක කරද්දී කකුල අරගෙන අස්සෙන් ගන්න. දැන් ගොඩක් වටෙන් ගත්තොත් ඒක අපිට රිස්කි. අයි ෆයිටර් කෙනෙක් බ්ලොක් කරන්න මෙන්න මෙහෙම අතක තියගෙන නේ? අතක තියෙන්නේ මෙතන. මට දැන් මෙහෙම තියෙන අතකට මෙහෙන් ගෙනාවොත් මට මුකුත් කරන්න දෙන්නේ බ්ලොක් එක කරපුවම තමයි අත ඇටැක් එක ගිහලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මම කොහොමද ඔන්නෝම වහින් ගන්න. try කරලා බලන්න ඕගොල්ලෝ ඈ. ඔයගොල්ලෝ ඉස්සරහම මෙහෙම try කරන්න. කමක් නැහැ. Okay, all shoot. මං කැමති මෙතනදී ළඟදී අස්සෙන් ගිහිල්ලා ගහන්න. 1 2 3 ස්පීඩ් එකත් එක්ක ඇටැක් කරොත් එහෙම ඔක බයින්ඩ් ජම්පින් එකට යන්න පුළුවන්. එක ළඟදී සිගරන් ඒක තමයි ජම්පින් රවුන්ඩ්ස් එකට පොඩ්ඩක් ළඟින් යන්න. ඕකේ හරි. ශ්‍රමවර්ෂිකේ. බස්